මේ ඉන්නේ සානක. පොරට තාම වයස අවුරුදු 12යි. ඉස්කෝලේ 7 වසරේ. ඔක්කොම හොඳයි. තියෙන එකම ප්‍රශ්නේ සානක කියන්නේ උපංගෙයි මෝඩෙක්. එක දවසක් තාත්තේ ඉස්කෝලේ ටීචර් කිව්වා විවාහය කියන එක ගැන වාක්‍ය 10ක රචනාවක් ලියන්න එන්න කියලා. විවාහය ගැන රචනාවක් මේ 7 වසරේ පොඩි එකෙක්ගේ? සානකගේ තාත්තා ඉතින් සානකත් එක්ක විවාහය ගැන රචනාව ලියන්න පටන් ගත්තා. වාක්‍ය 10ක රචනාව. සානකගේ ගෙදර ජීවත් වුණේ සානකයි තාත්තයි සානකගේ සීයයි. සීයා හිටියේ ලෙඩ ඇඳේ. කොයි වෙලෙත් සීයට මල පහ මුත්‍ර යනවා ඇඳේදිම. දැන් සීයට වයසයිනේ. ඒ විදිහට ටිකක් තිබ්බනම් ඇතිනේ. තව එක වාක්‍යයක් ඕනේනේ. මෙහෙම ලියපන්. මේ සියලු කරුණු ගොනු කරගත් පසු අපට කිව හැක්කේ හරිම කෙනා ජීවිතයට ආපසු කක්ක යනවා. අයියෝ තාත්තේ. සුබ උදෑසනක් ළමයින්. මම විශ්වාස කරනවා මම ඊයේ ලියන් එන්න කියපු රචනාව ඔයාලා හැමෝම ලියාගෙන එන්නේ නැති කියලා. අපි එක්කෙනෙක් එකක් කියමු. සානක පුතා කියන්න බලනවා ලියන් ආපු රචනාව. විවාහය යනු ඕනෑම පවුල් සංස්ථාවක සමාජයක මූලික අඩිතාලමයි. ෂා ඒ වචන ටික දිගටම කියවන්න. හරිම ලස්සනයි. අහන් ඉන්න. ආදරය මුල් කරගෙන වාගේම විවාහ යෝජනා සුරින්ද විවාහයන් සිදුවේ. දැක්කද ළමයි? අන්න එහෙම තමයි නිවැරදිව රචනාවක් ලියන්නේ. වචන පාවිච්චි කරලා දිනවා හරිම ලස්සනයි සානක. හරියට මුල මැද අග ගොනු කරලා තියෙනවා. තව වාක්‍යයක් තියෙනවද පුතේ? අන්තිම වාක්‍ය සර්. කියවන්න. ඒකත් කියවන්න. මේ සියලු කරුණු ගොනු කරගත් පසු අපට විශ්වාස කළ හැක්කේ හරිම කෙනා ජීවිතයට ආපසු කක්කා යන බවයි. ඈ? කක්කා? එහෙම තමයි තාත්තා කිව්වේ. ජීවිතේ හරිම කෙනා හම්බුනාම කක්ක යනවා? පේනවනේ තාත්තේ. අමු මෝඩය කියන්නේ නිකන් නෙවෙයි. කාලයත් එක්ක සානක ලොකු වුණා. සානකගේ සීයා නැති වුණා. සානකගේ තාත්තත් වයසට ගියා. හැබැයි සානකගේ මෝඩ වැඩවල කෙලවරක් තිබ්බේ නැහැ. සානක වහින්න වගේ යන්නේ. ෆෝන් එක පොපින් නැතු ගිහලා වෙලෙ ඉතින් රෙදි ටික ගෙට ගනි. යකෝ තෝ රෙදි ගෙටගත්ත හැටිද? මගේ අර හොදමු කලිසම් ටික ඔක්කොම තෙමිලා. ඉතින් රෙදි විතරනේ ගන්න කිව්වේ. මං ඒව නම් ගත්තා. හෙලෝ හෙලෝ පුතා මම මේ නිමල් අංකල් තාත්තා ඉන්නවද? ඔව් අංකල් ඉන්නවා. හෙලෝ හෙලෝ පුතා තාත්තා ඉන්නවද? ඔව් අංකල් තාම ඉන්නවා. හෙලෝ ඔව් අංකල්. තාත්තා ඉන්නවද පුතා? ඔව් මේ ගෙදර ඉන්නේ. ඉතින් ඉන්නවනම් ෆෝන් එක තියන්කෝ. හා. තාත්තේ නිමල් අංකල් කතා කරනවා. හෙලෝ නිමල්. මොකද්ද බං කොල්ලට වෙලා තියෙන්නේ? ඇයි මචං මොකක්ද අවුල? ඌ පට්ට මෝඩයිනේ බං. ඌට ওই විදිහට ගිහලා නම් ජීවිතය මලාට ජය ගන්න වෙන්නේ නැහැ. මෝඩයි තමයි. ඌ ඒ වුණාට දවසක හොඳ රස්සාවක් කරાવી. මම අද කිව්වා කියලා හිතේ තියාගනින්. උඹේ කොල්ලට මලාට රස්සාවක් කරන්න බෑ. රස්සාවක් හොයාගත්තත් ඌට ඒකේ වැඩ කරන්න වෙන්නේ නැහැ. ඌට ඒ තරම් බෑකෝ. ඕකෙන් මේකෙන් කොහොම හරි උනේ නිමල් අංකල්ගේ සානකගේ තාත්තගේ අතර තිබිච්ච යාළුකම නැති වෙච්ච එක. යාළුකම paludu වුණා. කාලය ගත වුණා. සානක ජොබ් එකකටත් ගියා. තාත්තේ මට අද මගේ පළවෙනි පඩිය හම්බ වුණා. ෂා කොච්චර දෙයක්ද පුතේ? මට නම් හරිම සතුටුයි. මිනිස්සු මට මෝඩය කිව්වට තාත්තේ මම අන්තිමට කොහොම හරි ජීවිතේ ජය ගත්තා. මට උඹ ගැන හරිම ආඩම්බරයි මගේ පුතේ. උඹට මතක ඇති ඒ කාලේ මිනිස්සු කිව්වා උඹට ජීවිතේ ජය ගන්න බෑ කියලා. සමහර මිනිස්සු කිව්වා උඹට රස්සාව කරන්නත් බෑ කියලා. උඹට මතක ඇතිනේ මම මේ කවුරු ගැනද කියන්නේ කියලා? මට බෑ කියපු අයව මට හොඳට මතකයි තාත්තේ. ඵලයක් දැම්ම ඵලයක්.
දැම්ම ගිහිල්ලා උඹට බෑ කියපු උන්ට පෙන්නපන් උඹේ සාර්ථකත්වය. කියපන් උඹේ පඩිය හම්බුණා කියලාද පළවෙනි පඩිය. මට අදින්නම් රැට හොඳට නිදා ගන්න පුළුවන්. Tamanට බෑ කියපු අයට තත්ත්වෙ පෙන්වන්න යන සානක පිටත් වුණා. මේ ඉන්නේ මයක තෝහයාගෙන තමයි මේ ආවේ. තොට මතකද මං ඉස්සර හැමදාම මේ පාර දිගේ ඉස්කෝලේ යනකොට තෝ මෙතනට වෙලා මගේ මූණට බෑ බෑ ගහලා හිටියා. තෝ කොච්චර බෑ කිව්වත් යකෝ මම දැන් ජීවිතේ ජයගත්තු මිනිස්සෙක්. මං අද මගේ ජීවිතේ පළවෙනි පඩිය ගත්තා. ඔතන බෑ බෑ කියන්නේ. කොහොර තෝගේ යාළුවා කලුවා. ඔකට කියපන් මං වෙලා කතා කරලා ගියා කියලා. ඔතන බෑ බෑ කියන්නේ. Acabou. Acabou. Free drinks.